good morning homies. මම අද ඇවිල්ලා ඉන්නේ මගේ 2026 පළවෙනි travel එකට. සුපුරුදු පරිදි හැම අවුරුද්දම පටන් ගන්නවා වගේ අපි අද ඇවිල්ලා තින්නේ සිරිවාද යන්න. සිරිවාද යන පාරවල් 6ක් තියෙනවා. ඒකට ඒ 6න් මේ වෙද්දි මම 4ක ගිහිල්ලා තියෙනවා. අද ඇවිල්ලා තිනවා තව එකක් කම්ප්ලීට් කරගන්න. අපි ඇවිල්ලා තින්නේ මුක්කුවත්තට. දෙහනකන්ද මුක්කුවත්ත පාර දිගේ සිරිපා කරුණාව කරන්. එතකොට මම ගොඩ කාලෙකින් vlog එකක් දැම්මේ නෑ මගේ ඉගෙන ගන්න වැඩයි මේවත් එක්ක. ඒතකොට අද මම vlog එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෙත් channel එක අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ මුක්කුවත්තට. මම ඉස්සරහට යන ගමන් ඔයගලන්ට විස්තර කරන්න. මෙතනින් තමයි හයික් එක පටන් ගන්න. අපි මෙන්න මෙතනින් සමන රක්ෂිතයට ඇතුල් වෙනවා. එතකොට අපිට මුලින්ම තියෙන්නේ රත්ගංග තරණය කරන්න. රත්ගංග පහු කරගෙන තමයි යන්න ඕනේ. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔය තියෙන්නේ රත්ගංග. මේ පැත්තට එන විදිය ගත්තොත් අපි ආවේ පානදුරේ ඉඳලා. එතකොට පානදුරේ ඉඳලා එද්දී අපි උදේ 4:45 මඩකලපුව බස් එකේ තමයි ආවේ. ඒ රත්නපුරෙන් බැහැලා රත්නපුරේදී අපි 6:20 වගේ. ඒතකොට 6:20ට බස් එකක් තිබුණා මේ දෙහනකන්දට එන. අපි ඒක ප්ලෑන් කරගෙන තමයි ආවේ. අතට මේක අපිට අල්ලගන්න බැරි වුණා. මොකද මේ අපි ආවේ සෙනසුරාදා දවසක. ඒතකොට සෙනසුරාදා දවසක බස් අඩුයි කියලා කියනවා ගොඩක් වෙලාවට. 6:20 ගිහිල්ලා තින්නේ. ඊට පස්සේ ආයෙ 7 තියෙන්නේ. ආපහු 8:20 තියෙන්නේ කියලා. ඒතකොට 7 බස් එක තිබ්බේ නැහැ. ආයෙ අපි ආවේ 8 බස් එකේ. 8:20 බස් එකේ. එතකොට අපි මෙතෙන් දෙද්දි වෙලාව 10 වගේ වුණා. 9:10 වගේ වුණා. දැන් අපි මේක තාග පව් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අර පැත්තට අපේ කට්ටිය ඉන්න අතර මම ඉස්සරහට හඳුන්වලා දෙන්නම් කවුද අපිත් එක්ක ඉන්නේ කියලා. ඔයගොල්ලෝ දන්න කට්ටියක්ම ඉන්නේ. අලුතෙන් දෙන්නෙක් මූණු දෙක තුනක් තියෙනවා. මම ඒගොල්ලන්ව හඳුන්වලා දෙන්නම් ඉස්සරහට. අපි දැන් හයික් එක පටන් ගත්තා. එදාවේ පුරාමාරය අපි උදේට කාලා ඊට අපි ලීස් සොක්ස් දාගෙන වැඩේ පටන් ගත්තා. වැඩේ පටන් ගන්නත් එකම පොඩි වැස්සක් ආවා. ඒ නිසා තේමිලා ඉන්නේ කට්ටියම. දැන් ඉස්සරහට යන ගමන් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. මේ වැස්සත් එක්ක කුඩල් ඇක්ටිව් වෙන්න පුළුවන් නිසා තමයි අපි ලීස් සොක්ස් දාගත්තේ. මේ කොහොමදක් තියෙනවා ඒ ප්‍රශ්න. ඔයගොල්ලෝ එනවා ඒවට ලෑස්තිලා ඉන්න ඕනේ. ටිකක් නැග්ම දිනේ පටන් ගත්ත දැන ඉඳලාම මම මේකෙදි පාවිච්චි කරන්නේ GoPro 7 එකක් මේක ඔලුප් එක කරන්න. එතකොට මේක low light performance පොඩ්ඩක් අඩුයි. මට කලින් තිබුණේ 11 එක. ඒක මේ වෙද්දී පොඩ්ඩක් ආබලන් තත්ත්වයේ තියෙන නිසා මම මේක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම මේකෙන් පුළුවන් තරම් හොඳ ෆුටේජස් ටිකක් ඔයගොල්ලන්ට දෙන්න ගන්න. පාර හැදිලා තින්නේ. කලින්ම මුල් කාලේ වගේ පාරක් නැත්තේ නෑ. පාරක් තියෙනවා දිගටම. ඔය විදිහට පාර දිගේ යන්න තියෙන්නේ. නැගිනේර පැත්තට වෙන්න තමයි මුල් ටික යන්න තියෙන්නේ. අපිට එතනින් ආයෙත් අපි ආපහු කන්දට යනවා නම් අපි යන්න ඕනේ වයන් පැත්ත. එතකොට මේ ටික ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. දැන් නම් අපි රූට් එක දිගේ තාම යන්නේ. පාරවල් එහෙම බෙදලා තිබුණේ නැහැ. පාර හොඳටම තියෙනවා. අපේ දෙවෙනි පොයින්ට් එක තමයි වේවැල් 12 කියන්නේ. අපි එතනට ඇවිල්ලා ඉන්නේ. අපිට මෙතනට එන විනාඩි 10ක් වගේ වෙලාවක් ගියේ. 10කට අඩු වෙලාවක් ගියේ. ඒත් අපි මේකේ කොට වෙලා එතනින් හරිය යන්න ඕන. අපි දැන් විනාඩි 20ක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි ඊළඟට හම්බෙන්න ඕනේ
වෙල්ලක්කාර ගල්ගේ කියන තැන. ඉතින් අපි මේ Google Map එකේ map එක open කරගෙන තමයි map එකේ points ටික බලාගෙන තමයි යන්නේ නැත්තේ. වැස්සත් එක්ක ලොකු ක්ලයිමට් එකේ තියෙන සීතල ක්ලයිමට් එක. හැබැයි ගස්වල වතුරයි ඔක්කොම පෑනකට බේරෙනවා. අපි පොඩ්ඩක් දෙමිලා ඉන්නේ මොකද? පාර නම් තාම පැහැදිලිව දිගටම තියෙනවා. ඒ අතර වාරෙද ගහලා තියෙනවා සමහර තැන් වලින් ලැමිනේට් කරපු කොළ. ඒතර අපිට පාර කන්ෆර්ම් කරගන්න පුළුවන් අපි යන්නේ හරි පාරද කියන්නේ. ඒ වගේම බෞද්ධ කොටි තැනින්දර තියෙනවා. ඒ කියන්නේ මේ පාරේ ගොඩක් වෙලාවට සිරිපා කරනවාද? මේ වගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ගස් වැටලා තියෙනවා. ඔව් කරගෙන යනවා මේ පොඩි පොඩි වතුර පාරවල් හැමතැනකම වගේ තියෙනවා. ඒතර වතුර ගැන ලොකුවට බය වෙන්නේ නැහැ කියලා හිතනවා. අපිට මේ ජල පෝෂක ප්‍රදේශයන් නිසා හැමතැනම පොඩි පොඩි වතුර පාරවල් අපිට බලා ගන්න පුළුවන්. අතර මාසි දැන් ටික අපි ගොඩගාලින් මේ හයික් කරන නිසා මාස 5ක් විතර පස්සේ මේ හයික් එකක් කරන්නේ. අපි පොඩි යාළුවන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. හැම තැනම වගේ ඉන්නවා. ගස්වල අතුවල ඉන්නවා. මේ විදිහට හැමතැනම ගස් වැටලා තියෙන්නේ. ඒක සමහර තැන්වල ගස් යටි රින් ගන්න තියෙනවා. සමහර තැන්වල ගස් උඩින් පැනලා යන තියෙනවා. මුලින් අපි ගහක් යටින් ගියා. දැන් අපිට උඩින් පැනලා යන තියෙනවා. මේක වැටලා ගොඩක් කල්. මේ ගස් වල ගොඩක් කල්. මොකද මේවටම දිරාවත් වෙලා තියෙන දැන් මෙතනම. අපේ ගස් ඉන්නේ කියන්න ස්ථාපිත. මේ විදිහට ඔයගොල්ලන්ට හතු දැක ගන්න පුළුවන්. ඊට පස්සේ එක එක බෙල්ලෝ જાති ඉන්නවා ගස්වල. ඔය විදිහට ශාක විවිධත්වයක් වගේම ලොකුම ජෛව විවිධත්වයක් බලා ගන්න පුළුවන් අපිට මේ පරිසරය තුළ. අපිට නිකන් මහත් වෙලා ඉන්නේ. පාර නම් තියෙනවා. පාරක් තමයි හොයාගෙන යන්න පුළුවන්. ඊළඟ පාරකින් මේ පාරට ගොඩක් තැන් වලින් අතු වැටලා තියෙනවා. ඒක මේ මගේ අරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ මේකේ third point එකට. මෙතන කියන්නේ වෙල්ලක්කාර ගල්ගේ කියලා. මේ තියෙන්නේ එතන. නෝක තමයි කරන්න මේ පාරේ හම්බ වෙන තුන්වෙනි point එක. ඒතර මම හිතනවා මම මේ අඳුන්වල දෙන තැන් හරි කියලා. මොකද ඉතින් අපිට ටික වෙලා නැවතිලා ඉන්න පුළුවන් ඕන නම් අපි ඩිආර්එස් කරලාම ඉස්සරහට යමු. එතකොට මේකත් ඕගොල්ලන්ට හම්බ වෙන එක පොයින්ට් එකක්. එතකොට පාර අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ වගේ මග සලකුණු තියෙනවයි කියන්නේ. අපි මේ හරි රේස් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එකක් වැස්ස පටන් අරන් දින්නේ. අනිත් එක අපිට කූඩල්ලෝ ගහන්නේ වැඩි අතර මේ කැලේ ඇතුලේ. ඒක නිසා අපිට එක තැන ඉන්නකොට ඒගොල්ලන්ගේ ඇටැක් එක වැඩි. ඒත් අපි පුළුවන් තරම් බලලා පුළුවන් ඉක්මනට යන්න තමයි හදන්නේ. වහින්න අරන් තියෙන්නේ දැන් ඇත්තටම ඉස්සෙල්ලා හයියෙන් වැස්ස දැන් ආයෙත් අඩු වෙලා තියෙන්නේ. මේ වගේ තැනුත් තියෙනවා පහු කරගෙන යන්න පරිස්සමෙන් යන්න ඕනේ. මේ වගේ තැන් වල යද්දි පහල අපි ඉස්සරහටම අපි දැන් 4 වෙනි විතර පොයින්ට් එකට ඇවිල්ලා තින්නේ. අපි ආය යන්න ඕනේ. ඉතලා රාමගල කියන තැනට. ඊටින් පස්සේ
රේස් කරන්න පුළුවන් තැනක් බලලා රේස් කරනවා. මේ වෙනකොට අපි පැයක් හරියටම ඇවිල්ලා තියෙනවා. පැයක් හයි කරලා තියෙනවා. දැන් 12:00 වෙලාව. අපි 11:00ට පටන් ගත්තේ. අපි ඇවිල්ලා ඉන්නේ පොඩි ගල් ගුහාවක් ගාවට. ඔය ගලක් තියෙනවා මෙතන විදියට. මේක තමයි මම හිතන්නේ පහළ රාමගල කියන්නේ. තව තියෙනවා ඉහළ රාමගල කියලා තව එකක්. වැස්ස පටන් ගන්න තියෙන අපේ කට්ටිය මෙතන ඉන්නවා. අපි දැන් ටිකක් ලොකු වැස්සකට අහු වෙලා හිටියේ. නැගින්න තමයි තියෙන දිගටම. වැස්සත් එක්ක පූරල්ලෝ සාපේක්ෂව පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. අපි ගොඩක් වෙලා එක තැන ඉන්න බෑ. මම හිතන්නේ දිට්ටාවල ලක්ෂණ හොඳ මීදුමකුත් ඇවිල්ලා තියෙනවා. අපේ කට්ටිය මෙහින් එනවා. මට දිගටම රෙකෝඩ් කරන්න පොඩ්ඩක් අමාරුයි වැස්සෙත් එක්ක. මම පුළුවන් විදිහට ෆුටේජ් එකක් ගන්න. එන ටිකක් මහන්සියි. දැන් ඉතින් අපි පැය කමාරක් හරියටම හයික් කරලා තියෙනවා. අපි යන් ඉස්සරහට කියලා බලමු. මම හිතන්නේ දිට්ටා සුලිකුණාට ඔය බලපෑම් මේ ලොකු ගහක් මේ පැත්තට පෙරලා දිනවා. ඊට පස්සේ ආයෙත් මේ පැත්තෙන් තව පෙරලා දිනවා. අර ගස් කඩම් වැටලා දිනවා. මේ ගස් උඩ වෙලා තින්නේ. අපි ඉන්නේ ලොකු වැස්සක. හොඳටම වෙමිලා ඉන්නේ දැන් නම්. යන්න තියෙනවා මේ වගේ පාරක් දිගටම ගස් වැටලා තින්නේ. මේ හරිය එළිය තින්නේ එකයි. මේ හරිය දිගටම ගස් වැටලා තින්නේ. සපත්තු දෙක පෙන්නුත් ඕගලන්ට හැමදාම යාළුවෝ ඉන්නවා මේ. කට්ටිය පිටිපස්සේ කට්ටිය ක්ලයිමේට් එක නම් මරු. දැස්ස නැත්තම් මරු මීදුමක් බාලා තියෙනවා. සීතල ක්ලයිමේට් එකක් තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහින්. අපි මහා වැස්සෙම ආවා ඉහළ රාමගල ගාවට. මෙතන ටිකක් වෙලා ගියා අපිට ඇත්තටම. ඒ කියන්නේ කන්ද මගහැරලා අපි වටෙන් තමයි ආවේ. ඒ සටියා වෙලා ගියා. එන්න හැමෝටම මාංශි. ඉතින් අපි දැන් පොඩක් රෙස් කරන්න හදන්නේ. මාත් එක්ක අද 10 දෙනෙක් ආවා මේ හයික් එක. මම කට්ටිය හඳුන්වලා දෙන්නම් ඉස්සරහා ඉඳලාම. මෙතන ඉන්නවා බාස්තය කලින් බ්ලොග් වලදී හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්නවා බාස්තයගේ යාළුවෙක් මුදිත අයියා. ඊට පස්සේ ඉන්නවා පිටිපස්සෙන් ලැම්බා නදුන් අයියා. ජනිත අයියා ඉන්නවා. ඊළඟට ඉන්නවා චතුරංග අයියා. ඒත් බාස්තයගේ යාළුවෙක්. ඒගොල්ලෝ අපිත් එක්ක සෙට් වෙන්නේ පළවෙනි පාරේ. ඊළඟට ඉන්නවා පවර සුදේශ අයියා. සුදේශ අයත් මම හිතන්නේ හයික් එකට සෙට් වෙන අපිත් එක්ක පළවෙනි පාර. ඊට ඉන්නවා ආශේන් අයියා. ඊට පස්සේ ඉන්නවා කවිදු අයියා. පළවෙනි පාර ඔය සෙට් එක තමයි ඉන්නේ. මම කියන්නේ බ්ලොග් එකකට සෙට් වෙන්නේ පළවෙනි පාර. අපි ඉස්සරහට ගිහලා බලමු. කොහොමද කියලා දැන් නම් එළිය ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලට වඩා. මේ පාර දිගේ යන්න තමයි තියෙන්නේ. මේ හරිය දිගටම තියන්නේ සීග්‍ර නැග්ම. එතකොට ටිකක් මාංශය අපි හැමෝටම එන සීතලයි. වැස්සට දෙමිලා ඉන්නේ. ඒත් එක්ක දුලම් පාරක් කියනවා. ඒකත් එක්ක සීතල එනවා. මේ හරිය පොඩක් ලිස්සනවා. මම ස්ටික් එක පාවිච්චි කළා තමයි ගමන ලේසි කරගන්නේ. ඒ වගේම මේ විදිහට පොඩි ගසුත් හැදලා තියෙනවා. මේ වගේ පාරක තමයි අපි යන්නේ. අර ඇති එලියක් පේනවා. මේ වගේ ටිකක් පටු පාරක් දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඒ නිසා බලාගෙන යන්න ඕනේ. මොකද අකල චුට්ටක් හරි අයිනට ගියොත් අපිට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් නිසා.
අපි දැන් පොඩි ඕපන් ඒරියා එකකට ඇවිල්ලා තින්නේ. හැමදාම කූඩලෝ කාලා තින්නේ දැන්. අපි රීච් සොක්ස් දාලාත් කාලා තින්නේ. මෙතන කට්ටිය ඉන්නවා. ටෙස්ට් කරන ගමන්. ගොඩ වෙලාකින් තමයි අපිට මේ ඕපන් ඒරියා එකක් හම්බුනේ. මෙච්චර වෙලා අපි කැලේ ඇස්සේ කියන්නේ ගස් ළඟින්ම තමයි ආවේ. මහන්සි ඇත්තරම ගොඩ දවසින් හයික් එකක් කරන නිසා මහන්සි. කට්ටිය කියමුද? මෙච්චරලා ආපු ගමන කොහොමද කියලා? නතුන්නේ. ගමන ටිකක් ඇත්තටම මහන්සි. ඊට වඩා බෑවුමත් වැඩි. හරියට පාරක් නැති හින්දා ගල් උඩට කකුල තියාගෙන අමාරුවෙන් ආවා. ඉතින් උඩට තව ටිකක් දුර යන්න තියෙනවා. ඒකත් කොහොම හරි යනවා අපිට තියෙන ටාගට් එක කම්ප්ලීට් කරගන්න. පවර මොකද කියන්නේ තියෙන්නේ? සර්ප්‍රයිස් එකක් විදිහට තමයි පවර ආවේ. අත්‍තරම අපි දන්නේ නැහැ ප්ලෑන් කරන එක. පවර මොනවාරි කියන්නකෝ මේ හයික් එක සම්බන්ධ. ඉතින් කාලින් හයික් එකක් යන්නේ. මේ තව පොඩ්ඩක් අපිට තියෙන්නේ. මොන්ට යනවා අපි. බාස්තේ. ඒ කට්ටිය ආව හොඳට. ඇත්තටම දැන් සීසන් එක ආවට ඇත්තටම ඔෆ් සීසන් එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට හම්බුනේ. දිගටම එක දිගට වැස්සා. හැබැයි කට්ටිය කොහොම හරි ගේම ගැහුවා. දැන් සෑනදුරක් කියලා තියෙන පැරඩයිස් ඇල්ලට ළඟයි. අවුඩ් ළඟ අපිට යන්න පුළුවන් පැරඩයිස් ඇල්ලට. ජනිත් හිතුවේ නැති විදිහට දිගටම වහින්න ගත්තා. මේ දැන් අපි කන්දේ මුදුනට ඇවිල්ලා තින්නේ. මම හිතනවා ඊට පස්සේ මේ අපිට පැන්න සෙට් වෙයි කියලා. පල්ලමත් එක්ක. එතකොට ඉස්සරහට මීට වඩා ලේසි වෙයි කියලා හිතනවා. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ බෝතිය දොළ කියලා හඳුන්වන මේ දොළ ගාවට. මෙතනින් එහාට අපි දැන් අමාරුම හරිය වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට මෙතනින් එහාට පාර මම හිතනවා ලේසි වෙයි කියලා. ওই සද්දය එන්නේ බෝතිය දොලේ. අපි ඉස්සරහට ගිහලා බලමු බෝතිය දොල කොහොමද තියෙන්නේ. මෙතනින් අපි වතුර පුරව ගන්න ඕනේ. අපේ වතුර ඔක්කොම ස්ටොක් එකේ ඉවරයි. ඒ නිසා මෙතනින් වතුර පුරවගෙන ඉස්සරහට යන්න තමයි හදලා. ඉන්න මෙතන තමයි බෝතිය දොල කියලා හඳුන්වන්නේ. අපි දැන් බෝධිය දොළ ගාව ඉඳලා ඉස්සරහට ආව දිගටම. දැන් අපිට ලොකු නැක්බක් නැති තැනකින් තමයි යන්න තියෙන්නේ. අර තියෙන කඳු මුදුන. මම හිතන්නේ අපි කඳු මුදුනට ගිහිල්ලා ඊට පස්සේ තමයි ආයේ පහළට බහලා යන්න ඕන. මේ හරි තියෙන නිකන් උණ ගස් වගේ ගස්. ඉස්සරහ බලමු පේනවා. පොඩි නිකන් ඒ වගේ ගස් జాතියක් තියෙන ඒවා පැටලෙනවා බෑග්ස් වල ඔළුවේ. එහෙම ඒක නිසා අනිවාර්යයෙන් යද්දී ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. අපි කඳු මුදුනට ගිහිල්ලා එතන view point එකක් තියෙනවා ඒකෝ. view point එක හැමතිස්සෙම පේන්නේ නැහැ මීදුමත් එක්ක. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. No. අවුලක් නැහැ නේ? නදුනේ අවුලක් නැහැ? අර සුදේශයව වලට වැටලා කරලා වීඩියෝ කරේ ඒක සරේ. මතකද? අපි දැන් ආවා ටික කෙලි පිහෙලි වෙච්ච තැනකට. මෙතනින් මේ පැත්තට පාරක් තියෙනවා. කොහෙන්ද බා? ආයෙත් මෙහෙට පාරක් තියෙනවා පහළට. කොඩි ගහලා තියෙන තැන. කොඩි දාලා තියෙනවා. ඒ කියන්නේ පාර තියෙන්නේ මේ බෞද්ධ කොඩි දිගේ තමයි අපි දිගටම ආවේ. අපි කොඩි ගහලා තියෙන පැත්තට යනවා. මේම ගිහිල්ලා අපි මං හිතන්නේ කන්ද මුදුනට යන්න නැතුව කන්ද වටෙන් තමයි අපිට පාර තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අපි කන්ද මුදුනට යනවද නැත්නම් කන්ද වටෙන්ද යන්නේ කියලා.
තාම කඳ දිග යන ගමන් අර ඇතින් තියෙන කඳු මුදුන එන්න මාන්සි තෝරලා ටිකක් මාන්සි අපි දෙන්නෙක් ඉස්සරහින් යනවා මම චුට්ටක් පිටිපස්සට මගේ ක්‍රෑම්ප් එකක් තියෙන නිසා ස්ලෝ වෙලා යන එක තමයි හොඳ. තව දවසක් අපිට යන්න තියෙන නිසා උණ වඳුරු තමයි තියෙන්නේ. ඒ ටිකේ නැවිලා යන්න ඕනේ. බයික් පැටලෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න මේ වගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු. අපි මුදුනට ආවයි කියලා දැන් පොඩ්ඩක් රෙස් කරනවා. මහන්සි ඊටවල වඩා පට්ටම් මහන්සි ඊටවල වඩා මේ හයික් එකත් අමාරුයි. අපි බලුනේ අපි යන්න තියෙනවා. තව පැරඩයිස් යල්ලට අපි ආව වගේ දුරක්ම යන්න තියෙනවා. ඊළ බලමු කොහොමද කියලා. ඉතින් අපි කට්ටිය ඉන්නවා රෙස් කරන ගම මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි දැන් නැග්ම අඩු තැන්නක් දිගේ තමයි යන්නේ. බෑ පොඩ යන්නේ අමාරුයි මේ විදියට ගස් වැටලා තියෙන්නේ. ඒ ගස් ටික මගේ අරගෙන අපි යන්න ඕනේ. බෑග් එකත් එක්ක යටි රින්ගනට වඩා මේ මුඩින් පැල්ලා යන එක ලේසි. क्रैम्प වෙන්න පුළුවන් සම්භාවිතාව පොඩ්ඩක් වැඩි උඩින් පැනලා යන්න කිය. කකුල දිග අරගන්න බෑ කියන්නේ. ඊහාට ya tuh botakku. Tidak. Ayo nagin. Itu di mana apa? Itu ada di bag tu. Bag. Dekat. Ada sih. Aku nak orang dia kan orang lagi tu. Tawas sini. Iya ramai hari ini. Oh ni. Jangan nambah aje. Bidang දැන්නත් පව් කරගෙන ඉස්සරහට යනවා පැරඩයිස් හල්ල ගත්තට මේ හරිය නම් නගින්න වහින්න දෙකම තියෙනවා. පාර ලිස්සන හොඳටම වැහැලා නිසා දැන් වෙලාව 5:00යි. ඒ කියන්නේ අපි ඇවිල්ලා තිනවා පැය 6ක් විතර හයික් කරලා තිනවා. 11:00ට පිටත් උනේ. වැස්සත් එක අපේ ටයිම් එක ගොඩක් මේ වුණා. ඉස්සරහට ගිහලා බලමු. බලමු. අයිකේ දැන් හොඳටම මාන්සි. මේ වගේ පාරක් දිගේ යන්න තින්නේ. අපේ හැමෝටම මාන්සි. පික්මන්ට පැරඩයිස් හල්ල ගාවට යන්න. දැන් අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. තව කිලෝමීටර් 1.5ක විතර ගමනක් යන්න තියෙනවා අපිට. දැන් ඉතින් 6යි. එතකොට කරුල් වැඩෙන කලින් අපි කොහොම හරි පැරඩයිස් හල්ල ගාවට යන්න ඕනේ. පාර එරෙනවා. ඒ නිසා එරෙන එකත් බලාගෙන මේ ගස් කල් වල පැටලෙන්නේ නැතුව අපි පරිස්සමෙන් යන්න ඕනේ. ඒකත් තමයි මේ පාර එනම අමාරුයි. ඉතින් වඩා ගොඩක් අමාරුයි. මේ කියන්නේ අපිට මේ සෙට් වෙච්ච ක්ලයිමේට් එකත් එක්ක වෙන්නේදී දැන් ගිලා 6:00 විතර ඇති. දැන් කට්ටම කරුවලයි මේක ඇතුළේ කිසි දෙයක් පේන්නේ නැති ගන්නට. අපි ටෝච් එළියකින් තමයි යන්නේ.
හොඳටම හැක්කලා ඉන්නේ. වැස්සයි තෙමිලයි ඔක්කොමත් එක්ක පුළුවන් ඉක්මනට පැරඩයිස් ඇල්ල ගාවට යන්න තමයි බලන්නේ. අව මීටර් 550ක් වගේ තියෙනවායි කියලා තිබුණා Google Map එකේ. ඉන්න දැන් වාගෙත් ගහන ෆොටෝ එකක් හරි. ඕක අල්ලන් ඉන්නකෝ ලස්සනට. හරි මේ පැත්ත බලන්න. Morning homies. අද අපේ දෙවනි දවසේ. එතකොට අපි ඊයේ රෑ 8:00 විතර වෙද්දි 7:00 විතර වෙද්දි කැම්ප් සයිට් එකට ආවා. මම ඔයගලන්ට කැම්ප් සයිට් එක ඉස්සෙල්ලාම පෙන්නන්න. අපි ඉන්නේ පැරඩයිස් ඇල්ල උඩ. මෙතන පැරඩයිස් ඇල්ල. අපි මෙතනම තමයි කැම්ප් කරගත්තේ. ඊට තව කැම්ප් සයිට් එකක් මෙතන තියෙනවා. ආයෙත් එහා පැත්තේ කැම්ප් සයිට් එකක් තියෙනවා. ඊයේ ඒ කියන්නේ අපි ලොකු ඇස්සකට අහු වුණා. ඒකත් එක්ක මේ කරවල වුණා. මේ ඒත් එක්කම අපිට ටික අමාරු වුණා. හිතුවට වඩා හයික් එක ගොඩක් අමාරුයි. මෙතන එනකල් එන ටික හිතුවට වඩා අමාරුයි. මොකද මේ ඊ වැස්සයි ඒ මේවා ටිකත් එක්ක මේ අපි උදේට තේ හදලා ගම. මෙතනින් තේ හදලා උදේට කාලා ආයෙත් අපි ගමන පටන් ගන්න. එතකොට අපි ඊයේ රෑ මෙතනින්ම නෑවා. ඒක මාර ලස්සනයි. ඔය දලුවම් පේනවා ඇති. ඔතනින් පහළ තියෙන දියැල්ල. අර පැත්තටත් නාන්න පුළුවන් තැන් තියෙනවා. වතුර පුදුම සීතලක් තියෙන්නේ. හැබැයි මේ ඇවිල්ලා නාගත්තා පස්සේ මේ අයිස් බාත් එකක් වගේ ඇඟට ඒ කියන්නේ මාර රිලැක්සින් එකක් හම්බුණා. අපි අද දවසේ ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. අදින් යන්න ඕනේ. අපි ආයෙත් හයික් එක මේ ස්ටාර්ට් කරලා තින්නේ. දැන් අපි පැරඩයිස් ඇල්ලේ ඉඳලා උඩට යන ගමන් ඉන්නේ. දැන් අපිට ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. මේකේ තර වගේම ලොකුවටම නැග්ම තමයි තියෙන්නේ. අපි දැන් ආවා විනාඩි 10ක් 15ක් විතර. අපි යන් ඉස්සරහට සාමාන්‍යයෙන් මේක ලොකු බෑවුමක් නගින්න තියෙනවා කියලා තමයි කියන්නේ. ඉස්සරහට ගිහලා බලමු. මේ වගේ උඩට තමයි පාර තියෙන්නේ. ඒ කට්ටිය පිටිපස්සෙන් එනවා. විතර දෙන්නෙක් ඉන්නවා අනිත් අය පහළ. ඉස්සරහට ගිහලා දැන් පාර දිගේ ඉස්සරහට ආවා. දැන් නැග්ම නැවතිලා ආපහු අපි බැස්මකට ආවේ. ඒ හරිය තිබුණා මේ view point එක. අද මේ ක්ලයිමේට් එක පැහැදිලි නිසා අපිට සිරිපාද බලා ගන්න පුළුවන් වුණා පැහැදිලිව. ඔය ඇතින් බැලුවොත් ලාවට පේනවා මේ කඳු පන්ති. මෙතනින් බැලුවොත් ඔය මේ පාර දිගට අර තිබ්බ විදියට බෞද්ධ කොට තියෙනවා. ඒක නිසා පාර හොයාගන්න කිසිම අමාරුවක් නැහැ. පාර දිගටම තියෙනවා. පාරේ නැග්මත් එක්කම අමාරු දෙයකට තියෙන්නේ. පාර හරහා ගස් වැටලා තියෙනවා. ගොඩක් තැන්වලින් ගස් වැටලා තියෙනවා. ඒ ගස් වල උඩින් පැනලා යන දිනවල ප්‍රශ්නයක් නැහැ. ඔය බෑග් එකත් එක්ක යටින් ඉංගල යන්න ගියාම මේ ටිකක් අමාරුයි. මොකද බෑග් එක ගිරනවා. ඒත් අපි බිම් මට්ටමින් වගේ බඩ ගාගෙන යන්න ඕනේ. ඒකත් නිසා මේ වගේ හැමතැනම ගස් තියෙනවා. ඊට මේ ඉස්සරහරි එරණයි කියලා කිව්වා. මේ බැලුව පේන ඇති මේ අඩිපාරවල දිගට. ලයින් ෂිප් එක. එතකොට අපි දැන් හොයාගෙන යන්නේ අග්ගල දොළට. අග්ගල දොළට ගිහිල්ලා ඒක තමයි ඊළඟ අපේ පොයින්ට් එක. දැන් ටිකල පොඩ්ඩක් රෙස් කරලා හරි. සිටිපාද නැගිනවා නේද?
අපේ වැටෙන්නේ රත්නපුර පාරට. රත්නපුර පාරේ ඇහැල කන්න හරියට තමයි අපි වැටෙනවා කියලා. අපි ගිහින් බලමු කොතනද වැටෙන්නේ. ඒතකොට ඊයේ දවසේ ගැන කතා කරමු. ඊයේ දවසේ අපි මේ කිලෝමීටර් මට පේනවා දැන් සිරිපාද මෙතනට හරියටම නතර උඩින් වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ හරියටම පැහැදිලිව. මේ ඊයේ දවසේ ගැන කතා කරමු. ඊයේ දවසේ අපි කිලෝමීටර් අපි පාවිච්චි කරනවා Alpine Quest කියලා ඇප් එකක්. ඒකෙන් ට්‍රැක් කරනවා අපි යන පාත් එක. ඒකෙන් පෙන්වනවා අපිට කිලෝමීටර් 7මාරක් වගේ දුර. ඒතකොට මේ පාරේ කිලෝමීටර් 8කට කිට්ටු දුර අපි ඇවිල්ලා තියෙනවා 7මාරකට වඩා චුට්ටක් වැඩි මට මතක විදිහට. ඒතකොට ඒ වගේ දුරක් අපි ඇවිල්ලා තියෙනවා ඊයේ දවසේ ඇතුළත. ඒ වගේම අපි හිටපු මට්ටමේ ඉඳලා මීටර් 1080 වගේ උසකට නැගලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා කියලා මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1080ක් වගේ උසක් ඊයේ දවසේ ඇතුළත අපි නැගලා තියෙනවා. ඒක අපි ඒ ටිකට සම්පූර්ණයෙන් අපිට කියලා තියෙනවා. පැය 6මාරක් වගේ වෙලා. ඒක තමයි මට දැනට කියන්න තියෙන්නේ. අපි අක්කල දොරට ගාවට ගිහිල්ලා ඉතින් ඒක බලමු. දැන් සිරිපා මලු හොඳටම පේනවා. අපි දැන් ගමනේ පැයක වගේ දුරක් ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ පැයකට වැඩි පැය එකමාරක වගේ අපි ඇවිල්ලා දින එක දිගට. මේක නම් ඇත්තරම මුල් ටිකේ නැග්ම තිබ්බට ඊට පස්සේ තැන්නයි බැස්මයි තමයි තිබ්බේ. ඉතින් අපි යන ගමන් තියෙන මේ විදියට කටුගස් තියෙනවා. කටුගස් වල පැටලෙනවා. ඒ වගේම තව නිකන් බට වගේ ගස් జాතියක් තියෙනවා. ඒ වලත් අපේ බෑග්ස් එකෙන් පැටලෙනවා. මෙතනට ලස්සනට සිරිපා මලුව පේනවා. සිරිපාද කන්දයි මලුවයි දෙකම පේනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. අපේ ගමන කොහොමද වෙයිද කියලා. ඇවිල්ලා සිරිපාදේ ලස්සනම view එකකට මම පෙන්නන්නම්. දැන් ලස්සන view point එකක් තියෙනවා. ඉස්සරහින් අග්ගල දොල ගලාගෙන යනවා. මාරම ලස්සනයි. මෙතනට මේ පැත්තෙන් මේ පේන view එක බලන්න පුළුවන් මේ දේනකන්ද මුක්කුවත්ත හරහා සිරිපාදේට කරුණා කරන අයට විතරයි. මොකද අනිත් ආපහු සඳකල දැන්නෙන් අපිට වෙනම view එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්ත තනිකර කැලෑව නිසා මේ පැත්තෙන් කරුණා කරන අයට විතරයි මේ පැත්තේ view එක බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ආයෙත් view එක කොහොමද තියෙන්නේ. අපි අග්ගල දොල ගාවට ලං වෙන ගමන් ඉන්නේ. මේ ගල් ඇත්තටම දියසෙවල වැදිලා හොඳටම ලිස්සනවා. කියන්නේ මේකෙන් වතුර පාරක් ගලාගෙන ගිහලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දියසෙවල වැදිලා මේ අග්ගල දොලේ සද්ද ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මම පැත්තෙන් හම් සද්ද. මේ හරිය හොඳටම ලිස්සනවා. ඒ නිසා මේ හරිය යනවා නම් පරිස්සමෙන් යන්න. අපි ලිස්සුවා. මාවත් ලිස්සුවා එක තැනකදී පොඩ්ඩක්. මේ හරිය යනවා නම් පරිස්සමෙන් යන්න. අපි දැන් අග්ගල දොල ගාවට යන ගමන් ඉන්නේ. අග්ගල දොල සද්ද ඇහෙනවා මෙතනට. එතනට ගිහිල්ලා පොඩ්ඩක් රෙස් කරලා පිටිරි ටික තමයි යන්න තමයි ප්ලෑන් කරන්නේ. මම පෙන්නන්න. ඉන්න මේ. මම දැන් ඇවිල්ලා ඉන්නේ අග්ගල දොල ගාවට. ඉන්න මේක තමයි අග්ගල දොල කියන්නේ. මේකත් මේ පාරේ එනකොට අපිට හම්බ වෙන එක පොයින්ට් එකක්. අපි දැන් මේ හරි පොඩක් රෙස් කරනවා. මූණකට හොදගෙන රෙස් කරලා ඉතිරිට යන්න තමයි හදන්නේ. අන්න අතනින් සිරිපා මලුව පේනවා. දැන් අපේ ගමනින් අද දවසේ ගමනින් භාගයක් වගේ ඉවරයි කියලා හිතනවා. භාගයක් වගේ ඉවරයි කියන්නේ උඩමළුවට යන ගමනේ මම කියන්නේ. උඩමළුවට යන ගමනේ භාගයක් වගේ ඉවරයි කියලා හිතනවා. මේ හරි කට්ටිය උයාගෙන කාලා බීලා තියෙනවා. හැබැයි මේ උයලා කාලා බිව්වට පස්සේ තමන් උයපු ගල් ටික අයින් කරලා අලු ටික අයින් කරලා
තියනවා නම් වටිනවයි කියලා හිතනවා. මේ හැරි ටික රෙස් කළා අපි ඉතිරියට ගියා. ඊළ බලමු. අපි දැන් අග්ගල දොල ගාවෙන් පිටත් වෙලා ඉන්නේ. මේ ටික නම් ලොකු බෑවමක් තියෙනවා නගින්න. මහන්සි. අපි දැන් විනාඩි 10ක් විතර තමයි තාමත් ආවේ. ඒත් අපිට හොඳටම මහන්සි. අපි යන්න ඕනේ සිරිපාදෙම යනවා නම් 2340ක් මීටර්. උසර මුහුදු මට්ටමේ ඉඳලා. අපි දැන් ඉන්නේ 1800ක විතර උසින්. ඒතකොට තව අපි යන්න ඕනේ 550ක් විතර දුර. අපි ඉස්සරහට ගිහලා බලමු. අපේ කට්ටිය පොඩ්ඩක් ස්ලෝ වෙලා ඉන්නේ මේ පැත්තේ. මේ විදිහට මේ බෞද්ධ කොටි තියෙනවා පාර දිගටම පාර හොයාගන්න පුළුවන්. මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ බෑග් පැටලෙන එක මේ පඳුරු වල. ඒක නිසා මේ පොඩ්ඩක් නැවිලා තමයි යන්න තියෙන්නේ. ඒක නිසා තවත් අමාරු බෑග් වල බර ආවට පස්සේ ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. බෑග් එක. මේ මොකක් කියලාද හිතන්නේ? මේ තියෙන්නේ මේ සිරිපාදේ දිත්තා සුලිගුණාටොත් එක්ක නායකී එක. මේකේ තනිකරම තියෙන්නේ කුණු. ඔයගොල්ලෝ බැලුවොත් පේන ඇති. ගෝණි ඊට පස්සේ මේ ඉටිකොල ඒවා තමයි තනිකරම තියෙන්නේ. සම්පූර්ණ මේ නායකී කොටස මම හිතන්නේ. ඔයගොල්ලෝ ගේන කුණු ටික අනිවාර්යෙන් මේ ගෙදර අරන් යන්න නැත්නම් අපිට ඉස්සරහට සිරිපාදයක් දැක ගන්න හම්බ වෙන එක නැහැ. මේකේ වතුර පාරක් යා වගේ ලොකු පාරක් තියෙනවා තනිකරම මේ ඔක්කොම නාය ගිහිල්ලා තියෙන්නේ. පහළට එනකල්ම අපි එන්නේ මෙන්න පැත්තේ පාරේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ගෙනියන කුණු ටික අරගෙන යන්න. කුණු පුච්චන්නත් එපා මේකට එනවා නම්. Taman ගේන කුණු ටික උස්සගෙන අනිත් පැත්තට යන්න කියලා තමයි කියන්නේ. වීඩියෝ ඔන්න උඩ වඩන්නේ කියමු. බෑග් එක කැරලා තියෙන්නේ මේ අපි හදාගන්න ඕන. මේව පැටලෙන ඉඳ පොඩ්ඩක් යන්නේ එක ටිකක් අමාරුයි. පිටිපස්ස ඉන්න කට්ටිය අපි දැන් තව ටික දුරක් ආවා උඩට. මෙතනට පට්ටම් view එකක් පේනවා. දැන් නම් ගමනේ අන්තිම හරිය ඉන්නේ. අර පැත්තේ නම් මීදුම. අර පැත්තේ මීදුම තියෙන්නේ. පොඩි පොදයක් යනවා. මේ කට්ටිය සෙට් එකක් පහල. සෙට් එකක් උඩ ඉන්නවා. දුන්න දෙන්නවද? හරි අයියා. තෝන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. තව ටිකකින් අපි ඇලකණු ගාවට සෙට් වෙයි ගොඩක් දුරට. මීටර් 280ක් වගේ දුරක් තමයි පෙන්වන්නේ මට Google Map එකේ. බාස්ටර් තින්නවා පහල. බාස්ටර් තමයි ටේල් එක අරන් යන්නේ. අශේනෑ ජනිත් අය හෙඩ් එක අරන් යනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් මෙතන ටිකක් රෙස් කරනවා. මෙතන ලස්සන view එකක් පේනවා. මං හිතන්නේ අර බෑන සමනල. අර පැත්තේ නම් මීදුම තනිකර. මේ පැත්තේ view එක පේන්නේ නැහැ. මෙතන අපේ කට්ටිය ඉන්නවා. අද දවසේ ගමනේ කොහොමද නදුන්නේ? ගමන සෑහෙන විඩාබරයි. අපි ඊටවඩා සෑහෙන වෙලාවක් යනවා. ඊට අමතරව අපි බෑගුත් ටිකක් ලොකු හින්දා අතුවල පැටලි හරි අමාරුවෙන් තව උඩට ආවේ. තව ටික දුරයි තියෙන්නේ අපිට මේ පලාබද්දර මහගිරි තමයි ගාවට යන්න. ඉතින් ඒ දුරත් කොහොම හරි ඉක්මනට යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. අවශ්‍ය නැහැ. මොකද කියන්නේ? අද ගමන තරමදි. පොඩක් ටෆ් ෆයිට් එකක් මොකෝ. ඊයේත් අපි කොහොමද එදිරියට රෑ වුණා. ඊට පස්සේ අද රෙස්ට් එකත් එක්ක නැග්ගා. ඒ වුණාට පොඩ බෑවුම වැඩි. තව ටික දුරයි. අපි කොහොම හරි යන්නේ. කොහෙන්ද මොනවද කිය? තව ටික දුරයි. දුෂ්කරයි ගමන ලස්සනයි. සුදේශේ. සුදේශයට කියනවා හොඳ. අයි මොකද කියන්නේ? ගමන ඇත්තටම සුන්දරයි.
දැඩි බෑවුමක් තරණය කරගෙන ආවේ. තාම ටිකයි දුර යන්න තියෙන්නේ. සතුටුයි ඒකත් ඉවර කරනවා ඉක්මනට. බාස්ද ඔව් ඇත්තටම මේ අර කියව් එකේ වැදගත් දේවල් දෙකක් තියෙනවා. දැන් අපි වැදගත් දේවල් දෙකක් වුණා දැන් මේ පොඩ්ඩකට කලින්. එකක් තමයි අපි මේ මධ්‍යම පළාතේ ඉඳන් සබරගමුව පළාතට ආවා. ඒ ලයින් එක ක්‍රොස් කරා. ඊට පස්සේ අපි 2000 කන්ට්‍රෝ එක පාස් කරා. ඒ කියන්නේ 2000 කන්ට්‍රෝ එක පාස් කරේ. ඉතින් පොඩි දුරයි නගින්න තියෙන්නේ. අපි 700 ගණන් වලින් තමයි ඉතින් මේ 2000ට ආවේ. ඉතින් ඒක විශේෂත්වයක්. ඊයේ ඉඳලා අපි මේ ගමන එනවා. ඉතින් ඒක තමයි වැදගත්කම දැන් අපි මේ ඉන්න තැන. අවර මොකද කියන්නේ? අමාරු ගමනක් ආවේ. තව ටිකයි තියෙන්නේ අපිට. ඒ ටිකත් යනවා උපරිමයෙන්. හරි ඔය විදිහට තමයි අපේ කට්ටිය කියන්නේ. තව දෙන්නෙක් විතර උඩට ගිහිල්ලා ඉන්නේ. අපි පුළුවන් ඉක්මනට උඩ මළුවට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින්. අපි දැන් ඉන්නේ සිරිපාද කන්දේ ළඟටම ඇවිල්ලා. එතකොට ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. නොතරින් තමයි නායේ ගිහිල්ලා තින්නේ මේ දිගටම. ඔය පහලටම නායේ ගිහිල්ලා තින්නේ. අපේ වැඩ නිසා තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. ලස්සන view එකක් තියෙනවා මේ පැත්තට. ෆයිනලි ඉනර් පීස් අපි ආයෙත් ඉන්නේ දැන් රත්නපුර පාරට. ඉතින් රත්නපුර පාර අපේ ඉස්සරහන් ආපු සෙට් එක මෙතන ඉන්නවා. පිටිපස්සේ සෙට් එක මෙතන ඉන්නවා. අපි බලමු මේගොල්ලන්ගේ ඒගොල්ලෝ කොහොමද මේක රියැක්ට් කරන්නේ කියලා. ෆොටෝ එක ගත්තද? ෆොටෝ ගන්න කයියේ. නියමයි දාරේ. අයියා අර කරින්න. මේ කට්ටියම එල්ලින්නේ දැන් උඩට. පවර ඉන්න පවර මොකද කියන්නේ තියෙන්නේ පවර සතුටුද? මයි මාරු සතුටුයි. මෙච්චර කට්ටක් ආගෙන ඇවිල්ලා මෙතෙන් ටයිම් පස්සේ මාරු සතුටුයි වගේ. ආපම් මෙහෙට එන්න. නෑ වා ඉන්න. හරිද මොකද කියන්නේ සතුටුද? සතුටුයි අපි ආවා. ඇත්තටම ලස්සනයි ගමන. ඒ වගේම දුෂ්කරයි. පේනවනේ. පවර. පවර. පිරිසු. අදරිෂ මරුණු සේන්. අශරීන අපි එක්කන් ආවට බොහොම ස්තුතියි. පාර නම් ඇත්තටම දෙයක් තිබුණේ නැහැ. පාර දිගටම තිබ්බා. අයි අයිතයි අපේ දොස්තර මාස්ටර් යන්න බා උඩට ගිහිල්ලා. සතුටට උන්නේ. අපිට ඊ දුන්න පේන් කිලර්ස් නිසා තමයි අපි මේ අද කරලා දෙන්නේ. අයියෝ. අයියේ. මළුවට මෑන්නේ. නෑ මෙතන ගත්තා නෑ. සෙල්ෆිස් තමයි ගත්තේ. ෆෝන් එකෙන් ගමුනේ. මෙතන ඉඳන් මළුව පේන දුර. උඹලෝ මළුව පේනවා. සතුරුයි ඇත්තටම. එන්න කට්ටිය. බලමුද? ගයිස්. කට්ටිය පොඩ්ඩක් අපි ඉන්නේ දැන් 2100ට වඩා උසින්. නේ අර අයියලා මේ මාන්සි හොඳටම. හරි. මේ සතුරුයි. පවර ඉස්සරහට එන්න. අපි ඇවිල්ලා ඉන්නේ සිරිපාදේ උඩමළුවට. දැන් වෙලාව 4:00යි. ඒතර අපි ආවේ උදේ 10:00ට. අපිට ගිහලා තියෙනවා පැය 6ක්. පැය 6ක් විතර වෙලාවක් ගිහලා දිනවා මෙතනට එන්න හරියටම. ඒ කියන්නේ අපි රේස් කර ආවේ ගොඩක්ම ඊයේ මහන්සියක් තියෙන නිසා. මේ දින්නේ සිරිපාද උඩමළුව. අපි දැන් ටික රේස් කරලා වැඳලා ආයෙත් පහළට වහින්න තමයි හිතන් ඉන්නේ. වටේට මීදුම තින්නේ view එකක් පේන්නේ නැහැ. අපි දැන් සිරිපාද විශ්‍රාම ශාලාවට එලා ඉන්නේ. කට්ටිය පොඩ්ඩක් පිරිසිදු වෙනවා, මේව කරනවා උඩමළුවට යන්න. ඒ වගේම අපි ආයෙත් මෙතනදී පොඩ්ඩක් පොඩි ස්ට්‍රෙචින් ටිකක් කරා. මොකද අපි පඩිපෙළවලනේ බහින්න හදන්නේ. ඒ නිසා පොඩක් ආයෙත් ඒක ඇඟ උඩ වෙන්න ඕන නිසා මේ අපි මෙච්චරලා නෝමල් වාරවල දිගේ ආයෙත් මේ ටික විතරයි පඩිපෙළ නැක්කේ. බලන්න මළුවට යන්න ඕනේ. මළුවට ගිහින් වැඳලා ආයෙ පහළට බහින්න ඕනේ. පුළුවන් ඉක්මනට. අපි දැන් වෙලාව 6:00යි. අපි තාම ඉන්නේ උඩමළුවේ. දැන් අපි පහළට කතා කරන්න හදන්නේ මේ
අපි ගිහිල්ලා මොනවා හරි කන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද අපි දවසටම කාලෙන් උදේ වරුව විතරයි. ඊට පස්සේ කාලා මොනවා හරි කරන්නේ. මොකද මේ අපිට හැටන් වලට හරි නල්ල දන්න ඉඳලා හරි කොළඹට යන බස් එකක් අල්ල ගන්න ඕනේ. ඊට ගොඩක් කට්ටිය වැඩ කරන්න ඕනේ. අපි ගිහලා බලමු. Sira nama Dot naga Dana gahagena Pada gahagena budul Mandelio Utal sare de sare nai